දැන් අපිට තියෙනනේ රහ මෙර සුරා මේරේ කියලා වචන දෙකක් තියෙනවානේ. එතකොට මේ සුරා මේරේ කියන්නේ මොනවද? සුරා කියලා જાතියක් තිබුණා. මේරේ කියලා જાතියක් තිබුණා. ඒව තමයි මද ප්‍රමාණය දැනගෙන පානය කරන්නයි කියලා කිව්වේ. ඒතර සුරා මොනවද? මේරේ මොනවද කියන එක අපි දැනගන්න ඕනනේ. සුරා මේරේ කියනකොට කොයි පාරක් කියනවා ඇද්ද දවසක? සුරාවයි මේරේ කියන්නේ දෙකක්. සුරා කියලා කියන්නේ රහ කියන එක තමයි. රා කියලා කියන්නේ යම්කිසි ගහක මලක් කපලා වැස්සෙන දියරය. ඒක තමයි රහ කියලා කියන්නේ. ඒක තමයි සුරා කිව්වේ. මේරය කියලා කිව්වේ ධාන්‍ය පැසවා ලබා ගන්නා මද්ය. ජාති දෙකක් නේ. දැන් ඒතර රහ කියලා විතරක් කිව්වොත් එහෙම බොණ්ඩ බැරි මල් කපලා විතරයි. ධාන්‍ය පැසවලා බොන්න පුළුවන් වෙනවනේ නේද? එතකොට ධාන්‍ය පැසවපුවා මේරය, මල් කපලා ගත්ත ඒවා රහ සුරා. සුරා මේරය. ඒතර වචන දෙකක් අපේ භාෂාව දෙකෙන්ම බේරෙන්න බැරි වෙන්න කියලා තින්නේ. අරක්කු බොන්නත් බෑ, වොඩ්කා බොන්නත් බෑ. දෙකම බොන්න බෑ. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ කිව්වොත් ඇල්කොහොල් නේ. ඇල්කොහොල් නේ. අපිට දෙකක් තිබුණා. අපි ඇල්කොහොල් කියන වචනේ නෙමෙයි අපි කිව්වේ. අපි හරියට කිව්වා බොන්න බෑ, මල් කපලා වැස්සෙන දේවල් බොන්නත් එපා. ඒ වගේම ධාන්‍ය පැසවා ලබා ගන්න දේවලුත් බොන්න එපා. කියන්නේ මේ දෙකම ඒ කාලේ තිබුණා. ඒ කාලේ ඉඳන්ම තිබුණා. කාලේ ඉඳන්ම ඒක තිබුණා. එතකොට මේ වගේ මොකද අපේ රටේ පොල් වගාව ගැන තිබෙන පැරණිතම උදාහරණය සෙල්ලිපියක සඳහන් වන උදාහරණය ක්‍රිස්තු වර්ෂයෙන් දෙවෙනි සතවර්ෂයේ පමණ ඈත කාලයකට යනවා. කියන්නේ ඒ කාලේ නම් පොල් පිළිබඳව අපි ජනප්‍රියත්වයක් දාලා තියෙනවා. ඒ කියන්නේ මිහින්තලේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාට දානය වළඳා ගැනීමට අවශ්‍ය කරන පාත්‍රා සොයාගන්න පොල් කටු ගේන්න බටහිර වෙරළට ගියයි කියලා සෙල්ලිපියක තියෙනවා. එතකොට කියන්නේ පාත්‍රයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් තරම් ලොකු පොල් කටු අපිට තිබුණා. ඔව් නාඩිර අරබ කියන වචනේ තියෙනවා. නාඩිර කියලා කියන්නේ නාලිකේර කියන එක. නාලිකේර කියලා කියන්නේ පොල් වලට. නෙරළු කියලාත් කියනවා. නෙරළු කියන්නේ නෙරළුයේ තෙල්, නෙරළු තෙල් කියලා අපි ව්‍යාකරණ වලට උගන්වන්නේ. ඒ නෙරළු කියන වචනේ එන්නේ නාඩිකේර කියන වචනයෙන්. නාලිකේර. ඒක සෙල්ලිපි වලට ඇවිල්ලා තියෙනවා නාඩිර කියලා. නාඩිර අරබ කිව්වේ අරබ කියන්නේ අරම කියලා කියන්නේ උද්‍යානය කියන එක. උද්‍යානය කියන්නේ වත්තක් කියන එක. පොල් වතු අපිට තිබුණා ක්‍රිස්තු වර්ෂය ආරම්භ වෙනකොටම අපේ රටේ පොල් වතු සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම පොල් ගස් වලින් නොයෙක් ප්‍රයෝජනත් ගත්තා. රාමැදීම ගැනත් සඳහන් තියෙනවා. ඒ කාලේ තියෙනවා. ළඟදිත් අපිට මොනරාගලින් හම්බෙච්ච සෙල්ලිපියක ඒ රා පිළිබඳ සඳහන් වෙනවා. එතකොට මේ රා කියන වචනයෙන්මද ඒවා තිබුණේ? රහ. එතනම හරිම දුකයි. අපේ ඊටමත් පිරිසිදු ජලය තියෙන තැනක් දැක්කම දැන් කවුරු හරි කියන්නේ මොකද්ද? අපේ ලස්සන දියැලක් ලස්සන පරිසර පද්ධතියක් ලස්සන වතුර ගලාගෙන යන තැනක් දැක්කොත් අපේ විශේෂයෙන්ම පිරිමි කියන්නේ බොණ්ඩ හොඳ තැනක් කියලා. දැන් විශේෂයෙන් අපේ රටට එන විදේශිකයෝ ඔවුන්ගේ රටවලදීත් අපේ රටවලදීත් කවදාවත් ඔවුන් අපිට වැඩිය මත්පැන් සංස්කෘතියේ ඉන්න කට්ටියනේ. කවදාවත් අපේ දියැලක් ගාව මත්පැන් බෝතලයක් දාලා යනවද? බීර ටින්නයක් දාලා යනවද? එහෙම බොනවද අඩුම ගානේ? එහෙම තැන් වලට ගිහලා ඒවා දේවල් කරන්නේ